ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද? thumbnail එකේ දැක්කා වගේ හරියටම නිවැරදි ක්‍රමයට එළුවන්ට කූඩුවක් හදන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙනවා. කියලා දෙනවත් විතරක් නෙමෙයි ප්‍රැක්ටිකලි මම පෙන්නනවා කොහොමද මේක වෙන්නේ කියලා. මොකද මමත් මේ දවස්වල එළුවන්ට කූඩුවක් හදාගෙන යනවා. තාම වැඩි ඉවර නැහැ. ඉතින් මම ඒකේ අප්ඩේට් එකක් අරන් එන්න. අද අපි බලමු කොහොමද මේ මූලික සැකැස්ම එහෙනම් හදන්නේ කොහොමද කියලා. ඉතින් අපිට පළවෙනියට කණු උස්සලා පොළව හදාගෙන ඉතින් මෙන්න මේ වගේ ටිකක් තමයි කරගන්න තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා farm and pet talk channel එකට support එකක් දෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් වැඩි කතා නැතුව අපි මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මෙතන තියෙනවා දිග ගත්තොත් අඩි 20ක් පළල ගත්තොත් අඩි 15ක් වගේ ලෑන්ඩ් එකක්. ඇත්තටම කිව්වොත් මට ඉඩ නැහැ එළු කූඩුවක් ඇත්තටම හදන්න. ඒක නිසා මට මේ තියෙන ඉඩෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න උනා. ඉතින් මං ඔයාලට කියන්නේ හොඳම දේ අපි එළු කූඩුවක් ගන්නකොට අපිට කූඩුව වටේට අපිට ඉඩ තියෙන්න ඕන. මොකද එයාලගේ වේස්ට් එක එහෙම නැත්නම් ෆුඩ් වේස්ට් එතකොට එළු බෙටි අරව මේවා ඔක්කොම අයින් කරගන්න. එතකොට වතුර එතකොට හදිසියට සත්තු ප්‍රවාහනය කරන්න එතකොට කෑම අරව මේවා ගේන්න එතකොට ඔයාට අනිවාර්යෙන් ඉඩ ඕන. ඉතින් මේ ඉඩ තියෙන්න ඕන එළු කූඩුව වටේට. ඉතින් ගොඩක් හොඳයි එහෙම ඉඩ තියෙනවා නම්. හැබැයි මට එහෙම ඉඩ නැහැ. මට තියෙන ඉඩ ප්‍රමාණය උපරිමයකටම ගන්න උනා. ඒක ගැන හිතන්න එපා. කූඩුව හරියටම හදලා තින්නේ හරි ස්ටෑන්ඩඩ් එකට. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ පොඩි කණුවක උස අඩි 4ක් පොළොව මට්ටමේ ඉඳලා අඩි 4ක් ඔයාලට අඩි 1මාරක් අඩියක් අඩි 2ක් පොළොව මට්ටමට බස්ස ගන්න පුළුවන්. මං කරලා තින්නේ අඩියක් පොළොව මට්ටමට බස්සලා අඩි 4ක් උස්සලා තිනවා. අඩි 3ට වාට මේක දාන්න පුළුවන්. අඩි 3ට දාන්න එපා. ඇත්තටම කිව්වොත් අඩි 3ට දාන එකේ තේරුමක් නැහැ. අඩි 3ට දාන්න එපා කිව්වේ මොකද දන්නවද? සාමාන්‍යයෙන් අපි අඩි 3ට අඩි 2මාරට කූඩුවක් ඉස්සුවාම මෙයාලගේ අපද්‍රව්‍ය අපි zero waste concept එක හැමෝම ප්‍රැක්ටිකලි කරන්න බෑ. ඉතින් සමහරු මේක part time විදියට ගන්නවා. සමහරු තමන්ගේ main business එක විදියට ගන්නවා. ඉතින් එක එක්කෙනා කරන ආකාරය අනුව එයාලට කාලය කළමනාකරණය කරගන්න බෑ. ඇත්තටම කිව්වොත් zero waste concept එකකට යන්න බැරි කෙනෙක්ට ඇත්තටම හොඳ සාමාන්‍යයෙන් මේ අඩි 3න් උඩ ඒ කියන්නේ පොළොව මට්ටමට බස්සන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි මේ තට්ටුව සහ පොළොව අතර තියෙන ગેප් එක. එහෙම නැත්නම් මේ කොට කණුවේ උස. ඉතින් සාමාන්‍යයෙන් මේක අඩි 4 හෝ 4ට වැඩි වෙන්නම ඕන. එහෙම වුණොත් ඔයාලට ඔයාලගේ සත්තු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. ගොඩක්ම ලෙඩ රෝග වලින්. ඉතින් සත්තුන්ට හොඳ වාතනයක් තියෙනවා. ඉතින් මේ එළු මුත්‍රා වලින් එළු බෙටි වලින් අහිතකර වායු නිෂ්පාදනය වෙනවා ටික කාලයක් එක තැන තිබිද්දි. ඒක තමයි කියන්නේ අපි zero waste concept එක කරන්න කියලා. මොකද ඒක ගොඩක් benefit තියෙනවා. ඉතින් ඒක හැමෝටම කරන්න බෑ. ඒක නිසා තමයි මම කියන්නේ අපි මේ කූඩුවේ තට්ටුව ගොඩක් උස්සලා හදන තරමට ඒක ඔයාලට හොඳයි. අන්න ඒක නිසා තමයි කිව්වේ අඩි 3ට දාන්න එපා කියලා. ඉතින් අනිත් දේ තමයි ඔයාලා දන්නවා මේ වටේට මම කණු 4ක් දාලා දිනවා. ඒ 4 අඩි 12ක් උසයි. ඉතින් ඔන්න ඔය විදියට තමයි මම මේක හදාගෙන තින්නේ. කොන්ක්‍රීට් එක දාලා තිනවා. කොන්ක්‍රීට් එක අඟල් 2ක් උසයි. ඉතින් මම කොන්ක්‍රීට් එකක් ඇත්තටම දාන්න තීරණය කරේ. පොඩ්ඩක් ගාණක් යනවා. විගාණක් යනවා. නැත්තේ නෑ. ඒ වුණාට මේක පසු කාලීනව අපිට ගොඩක් වටිනවා. මොකද අපි කූඩුව හදලා ඔක්කොම කරලා පස්සේ කොන්ක්‍රීට් එකක් දාන්න ගියොත් ඒක කරදරයක්. අපි මුලින්ම කූඩුව හදන්න කලින් අපි මොන විදියටද හදන්නේ, කොච්චර කාලයක් පාවිච්චි කරන්න අපි හිතන් ඉන්නවද, නැත්නම් අපි తాවකාලිකද මේ කූඩුව ගහන්නේ, ඒ වගේ දේවල් අපි අනිවාර්යෙන් හිතන්න ඕන. ඉතින් ඔය ඔක්කොම හිතලා බලලා අපි පොඩි ප්ලෑන් එකක් ගහගෙන ඉතින් කූඩුව ගහන්න අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මම මේ කූඩුව ගැන ඔයාලට කියලා දෙන්න ගියේ ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේ කූඩුවක් හැදෙන්නේ කියලා. ඉතින් මේ කොන්ක්‍රීට් කණු වෙනුවට ඔයාලට මේ ඔක්කොම ලී වලින් දාන්න පුළුවන්. ඒක ඔයාලගේ කූඩුවේ
ආයු කාලය එහෙම නැත්නම් කූඩුවේ පැවැත්ම තීරණය කරනවා. ඉතින් ඒක නිසා ඔයාලා කොහොමද Tamanට වියදම් කරන්න පුළුවන් විදියට Tamanට අඩු වියදමින් හදාගන්න පුළුවන් පස්සේ බිස්නස් එකක් විදියට తాවකාලිකව සත්තු ඇති කරනකොට සාමාන්‍යයෙන් එළුව හැදුවොත් මාස 6කින් පස්සේ සාමාන්‍ය ඔයාලට අතට ඉන්කම් එකක් එන්න ගන්නවා. ඒක කිරි වලින් හෝ පැටවුන්ගෙන් වෙන්න පුළුවන්. නැත්තම් සත්තු විකුණලා වෙන්න පුළුවන්. ඉතින් එතකොට කාලයක් යද්දී ඔයාලට තීරණය කරන්න පුළුවන් මම ලොකු කුඩුවක් ගන්නවද මොකද්ද කරන්න ඉස්සරහට පොඩි අයිඩියා එකකට එන්න පුළුවන්. හරි අපි ඒව නැතුව අපි කතා කරමුද මෙන්න මේක ගැන. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ කූඩුවේ වැඩ ටික වෙන්නේ. මගේ කූඩුවේ වැඩ ටික මේ විදිහට වෙන ගමන් මම අප්ඩේට් එකක් ඔයාලට අරන් එනවා. තාම මෙන්න මේ තට්ටුවේ වැඩ ටික තමයි යන්නේ. ඉතින් ඔයාලට මේ තට්ටුව ගන්න එක ගැන කොහොමද හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේක දැක්කට පස්සේ ඔයාලට පේනවනේ PVC බට එක එහෙම නැත්නම් PVC බට එක විස්කම්බේ අඟල් 4ක් එතකොට පොළොව මට්ටමේ ඉඳලා අඩි 4ක් උසයි ලොකු කණුවක් පොළොව මට්ටමේ ඉඳලා අඩි 12ක් උසයි අඩි 12ක් කියන්නේ මම පොළොව මට්ටමට අඩි 2ක් බස්සලා තිනවා අඩි 10ක් මම පොළොවෙන් උඩට දාලා තිනවා එතකොට අපි තට්ටුව ගැහුවට පස්සේ අඩි 6ක් උඩට ඉතුරු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පැහැදිලි නේද? එතකොට ඔයාලා බලා ගන්න මේ තියෙන පොළොව මට්ටමේ ඉඳලා අඩි 4ක් උඩින් තමයි අපේ තට්ටුව වදින්නේ. එතන ඉඳලා කූඩුවේ උඩට එහෙම නැත්නම් වහල වදින තැනට වෙනකන් අඩි 6ක් මම තියලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඇත්තටම කිව්වොත් මේක හැදෙන්නේ මෙන්න මේ විදියට. මේ කූඩුවේ ඇත්තටම මම කලින් කිව්වා වගේ සත්තු 15ක් විතර උපරිමයකටම දාන්න පුළුවන්. උපරිමයකටම දැම්මොත් සත්තු 15ක් විතර තමයි හොඳ. මොකද සත්තු ගොඩාක් වැඩි කරන්න හොඳ නැහැ කූඩුවකට. සාමාන්‍යයෙන් නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාලට දල අයිඩියා එකක් දල අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ නැති. හැබැයි ඔයාලා මතක තියාගන්න මේ පොළොව මට්ටමේ ඉඳලා තියෙන උස සහ කූඩුවේ විස්කම්බය අණුව කූඩුවේ ඉඩ ප්‍රමාණය අණුව අපි ඇතුළට දාන්න ඕන සත්තු ප්‍රමාණය ඒ වගේ දේවල් අනිවාර්යෙන් හොඳට හිතලා බලලා කරන්න ඕන. මොකද නැත්නම් ලෙඩ රෝග වැඩි වෙනවා. එතකොට ලොකු අපහසුතාවල් වලට මුහුණ දෙන්න වෙනවා. එළු කූඩුවක් ගාද්දී පළවෙනි කාරණේ තමයි පොළොව මට්ටමේ ඉඳලා තට්ටුව වදින උස. ඇත්තටම කිව්වොත් කවුරුත් 0 බේස් කන්සෙප්ට් එකට යන්නේ නැහැ මම කලින් කිව්වා වගේ. ඒක නිසා දෛනිකව අපද්‍රව්‍ය බැහැර කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුත්‍රා වගේ දේවල් ඔයාලට බැහැර කරන්න බෑ. ඒක පොළොවට උනනවා. මේක කාලයක් තිස්සේ වෙද්දි මීතේන් වගේ අහිතකර වායු දෛනිකව නිෂ්පාදනය වෙන්න ගන්නවා. ඉතින් මේක ශෝෂණය කරන ඔයාලගේ සත්තු ගොඩාක් ලෙඩ රෝග වලට මුහුණ දෙනවා. කූඩුව හදාපු අලුත නෙමෙයි. හැබැයි ටික කාලයක් යනකොට හැබැයි ඔයාලා දන්නේ මේක කොහොමද වෙන්නේ කියලා. ඒක නිසා හැමෝටම දැනගන්න සහ දන්න තියයට මම අද කියලා දෙන්නේ පොළොවට කොන්ක්‍රීට් එකක් දාගන්න පුළුවන් නම් මූලිකව පොඩි වියදමක් ගියාට ඔයාට ඒක ගොඩක් බෙනිෆිට් තියෙනවා. පසු කාලීනව මුලදී නෙමෙයි අර කිව්ව ප්‍රශ්නේ එන්නේ පසු කාලීනව. අනිත් එක තමයි ඔයාට අපද්‍රව්‍ය ලේසියෙන්ම බැහැර කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා කොන්ක්‍රීට් එකක් තියෙනකොට අපද්‍රව්‍ය බැහැර කරගන්න පුළුවන්. මුත්‍ර වගේ ඒවා ඔයාලට කැමති නම් බයෝගෑස් යුනිට් එකක් හදාගන්න පුළුවන්. නැත්නම් ඔයාලා කාණු පද්ධතියක් හරි ඒක තමන්ගේ ඉඩම එතන තියෙන ලෑන්ඩ් එක අනුව බැහැර කරන්න පුළුවන් කූඩුවෙන් එපිටට. ඉතින් ওই වගේ දේවල් ටිකක් තමයි අද තියෙන්නේ. පොඩි දේවල් ටිකක් මේවා හැමෝම දන්නවා. මම කියන්නේ දන්නේ නැති අයට. ඉතින් වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. ඉස්සරහට කියන්නේ මම ළඟදිම මේ කූඩුවේ ෆිනිෂින් එක එහෙම නැත්නම් ඉවර කරලා ඔයාලට අප්ඩේට් එකක් අරන් එනවා. අපි බලමු මගේ මේ කූඩුව හැදෙන්නේ කොහොමද. සත්තු ගේන්න හිතන් ඉන්නවා. ඉතින් බලමු මේ ඔක්කොම කරන්න ඕන. ඉතින් අප්ඩේට් එකක් අනිවාර්යෙන් අරන් එනවා. ඉතින් අද කියලා දුන්නු පොඩි දේවල් ටික ගොඩක් වැදගත්. මතක තියාගන්න පොඩි වුණාට මේක තමයි බේසික් ෆවුන්ඩේෂන් එක ඔයාලගේ එළු කූඩුවේ. ඉතින් කොහොම ලොකුවට හැදුවත් පොඩියට හැදුවත් මෙන්න මේ ප්‍රධාන කරුණු අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.